බලන්නකො ටුඩෝ. බලන්නකො කට්ටියගේ ගඳේ. කට්ටිය ගොඩයි. බුදු අම්මේ බලන්නකො කට්ටිය නිකන් ගිනි කට්ටිය වගේ. උත්සවයක්. බුදු අපේ බලහංක බං කට්ටිය. ඒක නෙන්න. කට්ටිය ෂූ ගාලා. ඒක නෙන්න. ජොලිපුට් මල්ලේ. මල්ලේ. මල්ලි රයිට් එක කරා යන. ඒක නෙන්න. බුදු අපෝ. බුදු අම්මේ මොකද? බලන්නකො කට්ටිය සෙනග ෂූ ගාලා. ලස්සන කරගෙන ආවෙට කන්න ආවද? බුදු අම්මේ බලන්නකො මල්ලිලා උස්සගෙන එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. ඒගොල්ලන්ට උස්සයනකොට සල්ලි මේ මල්ලි කෙනෙක් කැප් එකක් දාගෙන ටික් කරගෙන ඉන්නේ කවුද? ඔව්. මෙයාට එයා. මෙයාට මෑන්. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් බුදු අම්මේ බලන්නකො කට්ටිය නිකන් අම්බෝ. කට්ටිය බලන් ඉන්නේ මේ පැත්ත. ඇසිලින්නක්කට ඇවිල්ලා. පරණ යාළුවෙක් කියන්නේ දැන් හම්බුනේ. බුදු අම්මේ මල්ලි. මල්ලි දැන් ආවේ. මල්ලි මොකොත් නෑ අඹරන ඇවිල්ලා හක්ක ඇතුළට දාලා. මොකද? මල්ලිලා ඉල තියෙන කනද? ඒක නෙන්න. ඔව්. බලන්නකො කට්ටිය. එහෙම නෙමෙයි. එහෙනම් ඔව්. පොඩ ලංකල බලන්න ඕනේ වටයක් කියලා. ලංකල බලන එක නම් හොඳ නැහැ. කමක් නැද්ද? පොඩ වටයක් එක්ක යන්න බැයිද? වට කුරුවා. යන්න වටයක් පොඩ. මේ මොකද බං දෙන්නේ තනියලා? දෙන්නේ තනියලා. මේ දෙන්නගේ උත්සවයේ නේද? ඔව් ඔව්. කවුරු උත්සව කියන්නේ? උත්සල කියන්නේ අර මෙයා උත්සල. අත්ලා උවේ. මෙයා උත්සව. එයා උත්සල. මෙයා උත්සව. ඔව්. එහෙනම් දැන් මේ දෙන්න නිකන් තනියලා ඉන්නේ. දැන් මේගොල්ලෝ මංගල උත්සවේ. මේගොල්ලෝගේ මංගල උත්සවේ කරේද? ඉඳන් කොට බයි. මොකන්ද කරන්න හදන්නේ ඔබ? අයියා ගන්න හරි අමාරුයි. අයියා ගන්න චුට්ටක් අමාරු වුණා. මොකද්ද කරන්න හදන්නේ? එහෙම නෙමෙයි. ඔව්. කුටි කන වැඩක් එහෙම නම් කරන්න හදන්නේ. මේ දෙන්න දැන් මේ බැඳලා දෙන්න. බැඳලා. අයියේ බැඳද? ඇයි ඒ වැරද්ද කරගත්තේ? අයියට තේරෙයි ටික දවසක් යනවා. අයියට තේරෙයි. අයියා ලොකු වැරද්දක් කළා තියෙන්නේ. බැඳ කියන්නේ ඉවරයි. ඉවරද කියන්නේ? අයියේ. ඔයා බැඳනේ. දැන් කට්ටිය අර අස්සම් කළාද බැඳේ? පෑනෙන්ද අස්සම් කරේ? ඔබ මාර පන්න නැහන්න පෙරේ. අයියා කො බැඳද කියලා උහම ගහක බැඳක් දන්නේ නැහැ. දැන් ගහක බැඳා වගේ තමයි. එහෙම නේ යුතුයකමක් තියනවා කරා. මොකද්ද? ඒටි කරන්න දාවේ. නැත්නම් නම්බර 1යි. ගොල්ලෝ හැරෙන්න එපා ගියා. හැරෙන්න යුතුයකම කරන්න බෑ. ඒක තමයි. හැරෙන්න එපා හොඳේ. හැරෙන්න එපා ගියා යුතුයකම කරන්න වෙන්නේ. නම්බර 1යි. දැන් බලහන්කෝ. මොකද? දැන් යන්කෝ මංගල ඡායට උඩ හැරෙන්න ගියා. චෝක් වැඩි. දැන් යන්කෝ මනමාලායි. බුදු අම්මේ වැඩක් නැහැ කියලා. කුටි කාලේ නැතුව යන්න දුන්නොත් ඇන්නේ. නැත්තම් දැනිට බලන්න හැටවෙද? එහෙම එන්න බෑ. මොකද? නංගි පුණාට කියනවා. මොකද්ද කියන්නේ? මොකද? මොකද නංගි? ආවෝ. මලහත්ලව. මොකද? නංගි මාර කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? නංගි කියනවා අපරාධය අයියෝ දැන් ආවේ. තා ටිකකට කලින් ආවනේ. මේ අකා බනින්න හැම ආවට බනින්නේ. බුදු අම්මේ. ඒ වුණාට දැන් හොඳයි මේ යකාට ඔය යකාට මේ යකා. මේ යකාට හොඳ. නංගි මේ යකාට හොඳ මේ යකාට හොඳ. මේ යකා හොඳයි. මේ යකාට. මේ යකා. මෙහෙම අරින් බෙරෙද්ද? බුදුරාමේ නායකයා කියොත් මෙයා එහෙම ගහනවා මට. එහෙනම් දුඩු අප්පෝ එහෙම නෙමෙයි. එහෙනම් මේ වැඩකට මනමාල මහත්මයෙක් කියනවා. අන්න හරි. මෙයා ගුරුනාන්ද කොච්චර වැඩකට කියනවා නම්. ඔව්. එක වසරේ නම් 13 වසරට නිකන් 13 දිනක් එක්ක යාළුවා 14 බලන්න වෙයි. බුදු අම්මෝ. ඕනේ. නැද්ද? ඔව්නේ. බලහන් මම බොරු කියනවා කියන්නේ. කොහමද වැඩේ කරන්නේ? ගුරුනාන්ද මම බොරු කියනවා නම් පාරන්න හිඟන්නත් එහෙම ගහනවා. එන ගහයි. ගුරුනාන්ද එහෙම නෙමෙයි නේද? එහෙනම් වැඩකට මනමාල මහත්මයෙක් කියනවා. අනේ ඔව්. එතුමාට යන්න කියනවා නේද? මේ වෙවුලන්නේ නිර්භීතකමට. නිර්භීතකම වැඩි කමට. මොල්ල මාව දාලා යන්න කැමති නෑ. අතාරින්නේ නැද්ද? ගුරුනාන්දේ මොකද? එහෙම නෙමෙයි. එහෙනම් බලන්නකෝ කට්ටිය නිකන් නම්මෝ නයනි. ඔක්කොම ඔබ දිහා බලන් ඉන්නේ දැන් නම්. යකෝ මම හොඳ දැන් කයිද කියලා බලන්න. හොඳ ස්පෝට් කොල්ලෙක් ආවහම එහෙම තමයි. ඒක තමයි. නංගිලා ගෙලින්ම ඇඹරිලා බලන් ඉන්නේ. ගුරුනාන්දේ මොකද? පොඩි චූන් එකක් දාන්න ඕනේ. ඒක හොඳයි. මෙයාලා චූන් නෙයිද? දන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලහන් කතා කරමු. අක්කේ චූන් එකක් දාමුද?
ආට ඒගොල්ලෝ මොකද කරන්න තියෙන්නේ කියලා කියන්න නැත්නම් ඉතින් මේ. එයාල් දාමුලු. ආ. ගුරුනාන්ද එන ඔන්න ගහන චෝන් එන්න. ඈ. තනත් තනින තම්මින තන තනින දින. නෑනේ බං මොකෝ වෙන්නේ? බං චෝන් එකක් දාන්න ගියාම මේ අප්පුඩියක් ගහලා චෝන් එකක් දෙන්න. ඒක තමයි කියන්නේ දැන් ඉතින් උඹයි බෑ කියන්නේ. ආ බිරුවේ නැද්ද? ඒ කියන්න. නංගි අප්පුඩියක් ගහපොඩි චෝන් එකක් දෙන්නකෝ. ආට ඔන්න ගහන වෙන. තනන් තනින තම්මින තන. අයියෝ හරියන්නේ නැහැ මේ මෙයා අපිට ඉන්න කණ එකමයි කරන්නේ. ළමයා කණ එක නාටලා අප්පුඩියක් ගහන්න කොහෙ ළමයි වඩන් ඉන්නයි ළමයි පොලේ ගහලා. බුදුම්මේ යකෝ උඹ කියන්නේ මොකක්ද? අයියෝ මම යතේ අප්පුඩි ගහන්න. යකෝ මගේ චෝන් එක වැඩ ගන්න ළමයිට වැඩ. බුදු අම්මෝ. ඔන්න අම්මම මේ පාරිසරේ ගහන්න. හොඳ එකක් ගන්න මම. ඔන්න නං ගැහුවා. තනත් තනින තම්මින තන තනින දිනානේ තනහන තන තනින තම්මින තන තනින දිනානේ තනහන. ඒක හැබැයි දෙක. ඒක හැබැයි කියන්නේ කිව්වා මට කිව්වේ. ඒක හැබැයි දෙක කුට්ටෝනේ. එහෙම එකක් තියෙනවද? ඔන්න නම් ගහනවා. තනන් තනින තන්දින තන තනින දිනානේ තනහන තන තනින තන්දින තන තනින දිනානේ තනහන. සිරිඳු රබන් හඳගෙන තවනත මේ බිඳුව ගේය තරගතේ මව්වා දෙන්න සිරිඳු රබන් හඳ දිගේ. රේල් පාරේ මම යනකොට රිලානත් දෙකක් එකරිලා වෙත් දෙකට නැමිල ඇරියේ පඩ දෙකක්. ඇයි ගොරේ? අද පෙරේ දෙය කිව්වේ. ඇයි යකෝ රේල් පාරේ මම යනකොට ඉන්නේ. එහෙම නෙමෙයි. ඒක හරියන්නේ නැහැ. අයියෝ ඒක කක්ක කරා. ඔව්. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. මේ පාරේ මම ගන්න හොන නගලම යන එක. ඔව්. එහෙනම් ගහන්නද? කාටද? ඔව්. පාලි කාවියන් පාලි කාවියන් මේ උඹට බින්දු කියන්න එපා. අපෝ එහෙම හරියන්නේ නැහැ. ඔව්. හරියන්නේ නැහැ බින්දු කියන්න වෙන කට්ටිය ගෙනලා තියෙන අර ඒගොල්ලෝ අස්සන්න කියනවා. ඔය ඒකට යපාර බඩට ගෙන්නලා නෙදියේ. ඈ මාළිගට අර ඉන්න පල්ලා සෙට් එක සෙට් එක මියුණා. ඔව් සෙට් එක කැඩිලා. එහෙනම් වැඩවටෝ මම අන්න හරි. ඔව් ඒ ආව නේද? එහෙනම් අර දිනාගේ විහාරින පාත්‍රාව. අන්න හරි. යෝධිපති දේවලා. ඔව් තමන්ගේ එහෙනම් ජීවිතය මලමුවම අනේ ඔව් ආරම්භවන ගාවතේ. එහෙනම් ඉති කොටනාන්සේ ඒ ස්වාමීන්ගේ ආරක්ෂාවලට ගුණව අන්න හරි. එමනේ ස්ථානට වැඩිලා. එහෙනම් අර දිනාගේ ආරම්භ කරන එක ජීවේ සමර්පණ සාර්ථක කරගන්න. අන්න හරි. උන්වහන්සේ මේ බලපාලි කියන නැත්නම් එහෙට අක්වයි. එහෙනම් උන්වහන්සේ මේ කිව්වේ භෝගිත. අනේ ඔව් උන්වහන්සේ මේ සිත සතුටු වෙන්න. ඉත රත් වෙලා එහෙනම් මේ දාසෝ ඉතිලා ඕනිවාර්ය වෙලා. ඕගනිවාරණය කරලා එහෙනම් මෙතනන්ති මොමුණාන. අන්න හරි. මේ උන්වහන්සේ ඔව් මේ යෝජනාවේ හිතෙන් බාධාන්තර දක්වා දෙනවා. එහෙනම් අෂ්ටාධික කඩන රෝග නාමයේ නාමක දෙසිතුමක් ගාතෝදන්තරවල් දෝහානක දුරුමුදන්නේ. අනේ ඔව් එලායට හෙට්ටිමන් කියලා. එහෙනම් ડોක්ටර් ડોක්ටර් යන්නේ. අහලා අනුරාපුර වැඩි දේවා